වෙන එකක්. ඔයගොල්ලෝ දන්නවද මේ සෑය නිසා ලක්ෂ 10කට දන් දීලා තියෙනවා. මිනිස්සු ලංකාවේ ජනගහනයේ 10 1/10යි නැවි දන් දීලා තියෙන මේ සෑය නිසා. ඒ ඔක්කොම ලාභ ලොකුසලනවා නිසා. මොනවාද? ඒ නිසා සතුටු වෙන්න මේක විශේෂ දෙයක් අපේ ජීවිතේ ලැබිච්ච. ඒ නිසා ඔබ සතුටු වෙන්න මේ සම්බුදු මහා සෑයගේ සුගන්ධවත් ධාතු ගර්භය තුළ අප ගෞතම මුනි රජුන්ගේ සිය ගණනක් උතුම් සරල ධාතුන් වහන්සේලා වඩා ඉන්නවා. සිය ගණනක් වඩා ඉන්නවා මේ සෑය. ඔබ දන්නවද ඔබ තේරෙන්නේ සෑය ගලවලා තියෙන ටික තාම තියෙනවද? කොහොමද දාන්නේ දෙවියන්ට? නම් මොකද්ද අසිරියක් තියෙන සෑය. මේ නෑතක ආවා තාත්තගේ පණ නෑ යාට. එයාට කකුල් පණ නෑ අඩි තියලා මෙන්න අයිදලන්න බෑ. දෙන්නේ දෙරටින් අල්ලගෙන ආවේ. දෙන්නේ දෙරටින් අල්ලගෙන අතට වාරු ගන්න ඕන නිසා තාත්තා කඩස් එකක් එනවා මතේ තියන්නේ. ඇවිල්ලා ඔය කඩි වල මෙතනින් නැගලා උඩට යන්න යාට අපහසුයි. ඊට පස්සේ මෙතන ඇවිල්ලා වැටලා ගියා ධර්මශාලාව. අපි ස්වාමීන් වහන්සේ කෙනෙක් අනිත් කවුරුත් ආකාරය කියලා පාදපදේ එකතු කරගෙන උස්සගෙන උඩට ඇරගෙන සෑය මනුවට. සෑය මනුවට ඇරගෙන උඩට වාඩි කරලා එයා වැලි දුන්නේ මම වැලි උඩට ඇරලා එයාට අකට උස්සන්න පුළුවන් බර අඩුවේ වැලි ටිකක් එයාට පාස් කරන්න කොල්ලේ මැද තිබ්බා. ස්වාමීන් වහන්සේ අර පැත්තට ගිහිල්ලා මේ ආයි මෙතේ එනකොට පුටුවයි කලස් එක ඇදිලා තාම නැහැ. බලන්න මෙන්න කලින් ඉඳලා සෑය උඩ ගලන මගේ මුදුනේ පඩි යනවා. ලයිස්ලේ බවුන්ඩර් වලින් මෙපාවුද? ඔව්. දැන් මේක නැචරල් වෙන්න ඕනේ. ඒක ස්වභාවික දෙයක් නේ. දැන් අපි කියන්නේ ලෝක කොපි කරලා කරලා මේ ලොකු කියන්නේ ඉන්නවා. ඊළඟට සෑයට බැරිගෙන යනවා. දැන් සමහර අය ඇවිල්ලා සෑයට නල තියාලා ගියාට අවුරුදු 10 ප්‍රතිඵලේ හොඳයි යනවා. ඔළුවේ ගැසුම් හොඳයි. මේ මන්දරම දෙන්නා මොකේ කාව අවුරුදු 10 ඔළුවේ ගැසුම් කිව්වා. මම පස්සේ දන්නේ ඊළඟ සතියේද සපාසන දිනවල රාත්‍රී ඔක්කොම පූජා කරලා රැයි කියනවා. මම අයියම මේක අවුරුදු 13 මේ වඩා 10 කට වඩා දෙහෙත් වීඩියෝ කරන්නේ. සෑම පූජා කරලා රැයි කියනවා. මම අයියම මේක අවුරුදු 13 මේ වඩා 10 කට වඩා දෙහෙත් වීඩියෝ කරන්නේ. සෑම මාසිකයක දවස් මොකක් කරලා ලේදී මුලයි ඔයාලට ග්‍රහණ මුලිය හදන්න මේ රාමාර්ගේ ගන්න කිය. එහෙම බෑ එහෙම බෑ. ඔබ දන්නවනේ අපි බෝසාර ලේන කුලේ ඉපදිලා ඉද්දි ලේන් පැටිය වැටෙන මුහුණද. හොඳද? ලේන් පැටිය වැටෙන මුහුණද. මෙයා සෝමණේට නෙවෙයි දෙයින් අම්මා අර තාතෝ අර නැට මුහුණේ පොඟ ගොඩ බිමට ගෙන්නේ ලේන් පැටිය වේදනන්නේ. දැක්කත් සතියේ හිත උණු වුණා. මේක අර්ථ කොපිය ගහලා මේක කොපිය ගහලා එහෙම බෑ. ඒක නැචරල් ස්වභාවික දෙයක්. ඒ වගේ ගොඩාක් කතා කියනවා.